ලංකා ඒකාබද්ධ ප්‍රවාහන වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සිය ඉන්ධන කොටා ඉහළ නැංවීම අත්‍යවශ්‍ය බව පෙන්වා දුන්නා. පාසල් ළමුන් ප්‍රවාහනයට වෑන් රථයකට ලීටර් 20යි දෙන්නේ. ඊගම ඉඳලා කොළඹ ඇවිල්ලා ගෙදර ගියන් පස්සේ ආයි හෙට දවස එන්න ඩීසල් නැහැ. ඉතින් මෙහෙම වුණොත් අපේ පාසල් ගමන අඩාල වෙනවා. අනිත් එක AC බස් රථ වලට දවසට ලීටර් 20ක් අතර ප්‍රමාණයක් අවශ්‍ය නැහැ දුර අනුව. ඒවා අපිට ලැබෙන්නේ නැහැ. මේ QR ක්‍රමයේ හරියන විදිහට අපිට ලබා දෙලා අරුවන් අරන් එන ගමන් අපිට පෝලිං වල ඉඳගෙන තෙල් ගහන්න බෑ. ලංකාවේ හැම පැත්තෙම කොළඹට කාර්යාල ප්‍රවාහන බස් ධාවනයේ දෙල්ල තියෙන්නේ. ඒවට ඉන්ධන මදි ලීටර් 125ක් යන බසුත් තියෙනවා. රජයෙන් ඉල්ලා සිටින්නේ සරිලන ප්‍රමාණයට අපිට ඉන්ධන ලබා දෙන්න කියන එක විතරයි අපි ඉල්ලා සිටින්නේ. සතියකට 20 ලීටර් 60ක ප්‍රමාණයක් තමයි බස් වලට කියලා තියෙන්නේ. පොදු මගී ප්‍රවාහන බස් රථ වලට කිසිසේත්ම එමේ ඉන්ධන ප්‍රමාණය ප්‍රමාණවත් වෙන්නේ නැහැ. සමස්ත බස් රථ ඇණියෙන් 130කට වැඩි ප්‍රමාණයක් ඉන්ධන නොමැතිකම නිසා බස් රථ ධාවනය නවතලා තියෙනවා. බදාදා වෙද්දී සියලු පොදු ප්‍රවාහන සේවාවක් අකර්මණ්‍ය වීමේ දැඩි අවධානමක් මේ වෙලාවට අපි මුහුණ දෙන්න තිබෙනවා. මෙම කරුණු